මහනුවර රාජධානියේ ලස්සනම සුන්දරම හෝටලේ තමයි ගෝල්ඩන් ක්‍රවුන් කියලා කියන්නේ. ඉතින් ගෝල්ඩන් ක්‍රවුන් හෝටලේ ඉඳලා මම ඔබ මේ විදිහට මුණ ගැහෙන්නේ අද මහනුවර තියෙන ජනප්‍රිය බෞද්ධ පාසල් අතර ඉස්සරහින් ඉන්න පාසලක් තමයි ස්වර්ණමාලය කියලා කියන්නේ. ඉතින් Grand Malians 2026 අද දවසේ වැලන්ටයින් නයිට් එක විදිහට අපි මේ විදිහට මුණ ගැහනවා. ඒගොල්ලොන්ගේ හැමෝම එකතු වෙච්ච ලස්සන සඳාවක් අපි නිර්මාණය කරලා තියෙනවා. ලස්සට සූදානම් කරලා තියෙනවා. ඉතින් මම ඔයාලට ආරාධනා කරනවා මෙතන ඉඳලා රිවල්ස් ටීවී නරඹන ඔයාට මම ආරාධනා කරනවා අපි බලමු කාලයකට පස්සේ එකතු වෙච්ච යාළුවෝ මොනවද කියන්නේ කියලා. දවස කොහොමද ගත වුනේ කියලා බලන්න එන්න යන්න මාත් එක්ක. Malians Night 2026. අද දවස මාරම සතුටක් දැනෙන්නේ ඔයාලා ඔක්කොම අපි එනවා කියපු විදිහටම ඇත්තටම ඇවිල්ලා ඉන්නවා මාරම සතුටක්. ඉතින් Grand Malians Night 2026 වෙනුවෙන් ඔයාලා හැමදෙනාම ස්වර්ණමාලයන් වෙනුවෙන් පිළිගන්නවා මම. ඒ වගේම මම පොඩි චූටි කාලයක් තියෙන නිසා මම වැඩි වෙලාවක් ගන්නෙ නැහැ.
අපේ අනුග්‍රාහක බවතුන් ගැන කතා කරොත් හර්බ්ලයින් ආයතනය සහ ගෝල්ඩන් ටච් ආයතනය ඒ නියෝජනය කරන පැමිණි මහත්මයන් ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම මෙතනට අපිට ෆොටෝග්‍රැෆි වෙනුවෙන් DJ වීඩියෝග්‍රැෆර් හැමෝම වෙනුවෙන් අපි මම සාදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා හැමෝම. Thank you. ඇත්තටම සතුටුදායක දවසක්. අපි හිතපු විදියට ගොඩක් අය ඇවිල්ලා තියෙනවා. ගොඩක් සතුටුයි ඒ ගැන. හැමෝම ඇවිල්ලා අපේ වැඩසටහන ඇත්තටම කල්ගී අපි ප්ලෑන් කරපු විදියට කරගන්න බැරි වුණා දෙසැම්බර් මාසේ. ඒත් දැන් මේ දවසේ අද අපිට මේක සාර්ථක කර ගැනීමට ඔයාලා කොහොම පැමිණීම ගැන ඉස්සෙල්ලම ස්තුතිවන්ත වෙනවා හැමෝටම. ඒ වගේම මුලින්ම අපේ කමිටියේ මගේ සහෝදරයෝට ස්තුතියි. කෙටියෙන් දැන් ඒ වගේම අපිට කෙටි දැනුම් දීමකින් අපිට අනුග්‍රහය ලබා දුන්න ගෝල්ඩන් ටච් ආයතනයේ අජිත් ජයතිලක මහතා සහ ජීවනී ජයතිලක මහත්මියට ඒගොල්ලන්ට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේ හර්බ්ලයින් ආයතනයට ස්තුතියි. gift ඒ වගේම gift වලට ස්පොන්සර් කරපු අපේ සියලුම අපේ නාම ලේඛනයේ පසුවට දැනුම් දෙන්න ඒ සියලු දෙනාටම ගොඩක් ස්තුතියි. ඒ වගේම අපේ ෆොටෝග්‍රැෆි කරන අපේ බුද්ධික මල්ලි, DJ කරන හංසක මල්ලි, එතකොට ඩිජිටල් රෝල් එක මිස්ටර් සංක ඒ හැමෝටම ස්තුතිවන්ත වෙනවා. ගොඩක් කතා පවත්වන්න ඕනේ. මේ පැමිණි සියලුම දෙනාට ස්තුති. හැම විදිහකින්ම අපිට සපෝට් එක දුන්න මෙතන දැන් නම් නොකියුවත් මේ ගෝල්ඩන් ක්‍රවුන් ආයතනයේ සහ මේ හොටෙල් එකේ සියලුම දෙනාට ස්තුති. අපි වැඩි පටන් ගමු. ස්තුති. right මම මේ වෙලාවේ ඉන්නේ මාලියන්ස් නයිට් එකේ ගෝල්ඩන් ක්‍රවුන් හොටෙල් එකට. අපි ඔක්කොම එකතු වෙච්ච වෙලාවේ මාත් එක්ක ඉන්නවා සාරා. ඔයාලට මොකද හිතෙන්නේ අද දවසේ? අද දවසේ මම හිතන්නේ අවුරුදු ගානකට පස්සේ අපි ඔක්කොම හොඳම යාළුවෝ ටික හම්බෙච්ච පළවෙනි වතාව. ඒක ගැන හරිම ගොඩක් සන්තෝෂයි නංගි. මොනවද මේ දවස්වල ගෙවෙන්නේ? මේ දවස්වල මගේ හස්බන්ඩ් රටේ ඉන්නේ. මම යන්න තමයි ලෑස්ති වෙන්නේ. සමහරට මේක මගේ අවසාන ගෙට් එක වෙයි. කොහොම හරි අද දවසේ අපි හැමෝටම ආරාධනා කරා ඉතින් හැමෝම ඇවිල්ලා සතුටු වෙන දවසක තමයි අපිට සාරා මේ විදිහට මොන කියන්නේ. බොහොම ස්තුතියි මාත් එක්ක එකතු වෙන්න. වැලන්ටයින්ස් නයිට් එකේ සර්ණමාලි ගෙට් එකේ තමයි අපි මේ වෙලාවේ ඉන්නේ. මාත් එක්ක ඉන්න කෙනා කවුද? යකෝයි ඒකේ කියලා අපි අහලා බලමු. කවුද කියන්නකෝ මේ? ඇත්තට මම නිලු ප්‍රසරංජි මම 99 බැච් එකේ. මොකද හිතෙන්නේ අද දවසේ ගොඩ කාලයකට පස්සේ යාළුවෝ හම්බුනේ? ඔව් ඇත්තටම ගොඩ කාලයකට පස්සේ කාර්යබහුල ජීවිතයක් ගෙවුණා. අපි පදකට සතුටු වුණා. විරාමයෙන් ගොඩ කාලයකින් පස්සේ ගොඩක් සතුටු අද වුණා. කොහොමද ෆන්ක්ෂන් එක? ඇත්තටම ගොඩක් සතුටුයි. හොඳට ඇරේන්ජ් කරලා තිබුණා. අපිට ඒ නිසා ගොඩක් සතුටුයි. and thank you very much මාත් එක්ක එකතු වෙන්න කතා කරලා. සර්ණමාලියෝ හැමෝම එකම තැනකට එකතු වෙච්ච වෙලාවේ 99 බැච් එකේ කෙනෙක් මාත් එක්ක ඉන්නවා මේ වෙලාවේ. කවුද මේ? නදී වංශම් පෙරුම. නදී මට කියන්නකෝ ලංකාවේ අස්සක් උල්ලක් නෑර ස්වර්ණමාලියෝ හැමතැනම ඉන්නවා. ඔයාගේ වෘත්තිය අතින් ඔයා කවුද? කොහොමද කියලා මට කියන්න. මම ශ්‍රී ලංකා ටී බෝඩ් එකේ වැඩ කරන්නේ. රිසෙප්ෂනිස්ට් විදිහට. දැන් ඉතින් මට ගොඩාක් සතුටුයි මේ වගේ ඉවෙන්ට් එකක් ඕගනයිස් කරලා මේකට සහභාගී වෙන්න ලැබිච්ච එක ගැන ගොඩාක් සතුටුයි. අවුරුදු ගානකට පස්සේ අද අපිට මේ වගේ ඉවෙන්ට් එකකට සහභාගී වෙන්න ලැබුණේ. මොකද අපි පාසලෙන් ඉවත් වෙලා සෑහෙන කාලයක් වෙනවා. එතකොට අපිට නිතරම හම්බ වෙන්නේ නැති යාළුවොත් අද හම්බ වුණා. ඉතින් අපිට හරියම සතුටුයි. thank you මාත් එක්ක එකතු වුණාට. thank you very much. best costume එකට tag තියෙනවා. අද ලස්සනට ඇවිල්ලා ඉන්න හැමෝම මේ ඉස්කෝලේ නවත්වන්න පස්සේ අදට හම්බුනේ. ඒ කට්ටියට කතා කරන්න දෙන ගොඩාක් වගේ මට හිතෙනවා. මම මාදිරින් ආරාධනා කරන හර්බ්ලයින් ආයතනයේ මහනුවර දිස්ත්‍රික් කළමනාකරුමිය නිරංජලා දිසානායක මහත්මියට බොහොම ආදරෙන් ආරාධනා කරනවා. දෙන ලස්සන පොඩියක් මම දන්නවා. මම විශ්වාස කරනවා මේ විනාඩි කිහිපය වගේ ජීවිතේ වෙනසක් කරයි කියලා. මාලියන්ස් නයිට් 2026 සතුටුදායක ආරංචියක් කියලා. ඉතින් විනෝද වෙන ගමන් අපේ ආයතනයට පොඩි අවස්ථාවක් දෙන්න මේ
ඔයාලගේ ජීවිතේ ජය ගන්න කියලා දෙන්න. කොහොමද කසාද වෙන්න නැති අය දුස්සන්න. ඒ මංගේ පළවෙනි පාර කසාද වෙන්න දෙවෙනි පාර කසාද වෙන්න ගැන නෙවෙයි. කවදාකවත් කසාද වෙන්න නැති අය දුස්සන්න. මේ වැඩේ කරන්න බෑනේ වෙලාවයි එක්ක. මිස් හර්බ්ලයින් කුමරියා අපි තෝරන්න යන්නේ මිස් හර්බ්ලයින් කුමරියා ලෙවලස්සන පුණිය ගෝල්ඩන් ටච් ආයතනයේ මම මාගේ ආරම්භ කරනවා හර්බ්ලයින් කුමරියා තකනංක 153 නම නදීකා පෙරේරා. දැන් නම් බිස්නස් කරන්නේ. දැන් බිස්නස්. වයසද? 43යි. තකනංක 154 2026 හර්බ්ලයින් කුමරියා තරග වදිනාය නම කිහාන සුලෝචනා වික්‍රමසිංහ. එජ් එක 19. After Hatalis Navaya. Wow! Taragam Bahaya. මම විද්‍යා කරුණාරත්න. මම දැනට E-soft එකේ ලෙක්චරර් කෙනෙක් විදිහට වර්ක් කරනවා. වයස 31යි. Taragam 148. 148. After his Navaya. එකසිය 54 අංක 55 අංක 125 අංක 60 අංක 148 සහ අංක 39 එන අපි තෝරන්න ගත්තේ. හර්බ්ලයින් කුමරියා දෙවන ස්ථානය අංක 49. තනගන්න 49. හර්බ්ලයින් කුමරියා දෙවන ස්ථානය. Malians Night 2026. ජයග්‍රාහී කුමරියා. ඔබයි. තරග අංක 6. තරග අංක 6. ජයග්‍රාහී කුමරියා. හර්බ්ලයින් කුමරියා Maharad district Kalgan Kumiya Virajala Sankara Malians Kumariya Harbline Kumariya lesin Kirula Paladena Mohota Dasarastana sudah warna tag Harbline warna tag pasangan Jayadhai Sahabat Labanati Rishi Sabar Putri Kara menangkan Balkalaba Bilani Masadaha Ragamaya Dionani Designer Costumes Aitane Dirosha Guruke Bataya Radane Jayagrahii Pratama Saneka Kumariyaka Varnatyaga Lavanya Harbline Sakamali Kumariya Dedahas Disihaya Baby Tia Tabasang Bedi ශ්‍රී ලංකා for Mrs. World තරගාවලියේ තුන්වන ස්ථානය හිමි කරගත්තේ සත්නමාලයේ ලක්මිනී ගුණසේකර මාත් එක්ක ඉන්නවා. ලක්මිනී 2018 සුන්දරම රූපතිය උනේ ඔයා. ඉතින් අද ස්වර්ණමාලයක් විදිහට මේ ඉවෙන්ට් එකට ඇවිල්ලා ඉන්න මොකද හිතන්නේ? කාලයකට පස්සේ ඔක්කොම ටික දකිනවා. ඔව් ඇත්තටම සතුටුයි. හරිම ලස්සන ඉවෙන්ට් එක ඕගනයිස් කරලා තියෙනවා. ඒත් එක්කම මේ වගේ කාලයකට පස්සේ හරි යාළුවෝ අක්කිලා නංගිලා හැමෝම එකතු වෙලා මේ එන්ජොයි කරද්දි ආයි අපේ ළමා කාලෙට අපි යනවා. අර පරණ මුණු මතක් වෙනවා. ඉතින් හරිම සතුටුයි. ඒ වගේම thank you very much මේ වගේ ඉවෙන්ට්ස් ඕගනයිස් කරලා අපි එකතු කරනවා. මට කියන්නකෝ බැච් එක. 97 97 බැච් එකේ හිටපු ලස්සනම ගහලා ළමයා තමයි මේ ඉන්නේ. ස්වර්ණමාලියේ ස්ටාර් තමයි මේ ඉන්නේ. ඉතින් හරි සතුටුයි හැමෝගේ මාදරේ දිනාගෙන හැමෝමත් එක්ක හරි සෝදිශීලී ලක්මිනේ අද ඇවිල්ලා අපිත් එක්ක මේ විදිහට සතුටු වෙන්න එකතු වෙච්ච එකත් හරි සතුටුයි. මේ හැමෝම ඔයා වෙනුවෙන් සතුටු වෙනවා. අද ආවට thank you මාත් එක්ක කතා කරන්න.
මතකින් ශිල් මැජික් මගේ රූපලාවන්‍ය ශිල්පිනිය ශාලිකා වික්‍රමසිංහ ශාලිකා ස්වර්ණමාලියක්. ඉතින් අද ස්වර්ණමාලිය මේ ගෙට් එකේදී මට ආව මුණ ගැහෙනවා. මොකද හිතන්නේ කාලයකට පස්සේ මට බිසි ලයිෆ් එකකින් චුට්ටක් මිදිලා අද තනියම සතුට වෙන්න ආපු ගමන. මොකද හිතන්නේ? ඇත්තටම මේ නිකන් අවුරුදු 25කටත් යනවා. හරි දැක්කේ නැති යාළුවෝ ගොඩක් අද හම්බුණා. හරිම සතුටුයි. ඇත්තට මේක ඕගනයිස් කරපු කට්ටියට මම ගොඩාක් තෑන්ක්ස් කරනවා. මේ වගේ chance එකක් ඇත්තට අපිට හම්බෙන්නේ. අපි දවස් 30 හැම වෙලේම කාර්ය බහුල වෙලා ගොඩාක් වැඩත් එක්ක ඉන්නේ. ඉතින් මේ වගේ chance එකක් ලබලා දුන්නට මේ ගොඩාක් තෑන්ක්ස් කරනවා එයාලට. ඒ වගේම හරිම සතුටුයි. මේ හැබැයි එන්න බැරි වෙච්ච අයට දුක හිතේ මේක දැක්කම. මේ ඇත්තටම ගොඩාක් සතුටුයි අද. ශිල් මැජික් මගේ හිතන්නේ මේ නුවර ඉන්න දක්ෂ රූපලාවන්‍ය ශිල්පිනියක් අය. ඒ නිසා ඇයට පාර කිව්ව ඇයට ජීවිතය කියලා දුන්නු. ඇයට ජීවිතේ පෙන්නලා දුන්නු තැන තමයි ස්වර්ණමාලිය කියලා කියන්නේ. ඉතින් අය ඒ ආදරෙත් එක්කයි අද ඇවිල්ලා ඉන්නේ මේ මාලියන්ස් නයිට් එකට. thank you වගේ මාත් එක්ක ඉඳලා කතා කරන්න. thank you. නුවර ස්වර්ණමාලිය ඉගෙනගත්තු ඩයනි දැන් ඉන්නේ කොළඹ. දැන් කොළඹ ඉඳලා තමයි අද මේ වැඩේට සහභාගී වෙන අපේ අයගේ මේ get together එකට. මොකද හිතන්නේ අද කාලයකට පස්සේ යාළුවෝ හම්බුනේ. එන කාලෙකින් හම්බුනේ හැමෝම. ඉතින් මට හරි සතුටුයි. මම කොළඹ ඉඳන්ම එනවම කියලා මේකට ආවේ. හරිම සතුටුයි. හොඳට ඕගනයිස් කරලා තිබුණා. ඉතින් හොඳයි මේක. හොඳම යාළුවා ආවද? හොඳම යාළුවා. කොහොමද හරි සතුටුයි. ඔව් ගොඩක් සතුටුයි. thank you. thank you. ලස්සන සුන්දරතම විවාහක රූපතිය කවුරුන් වේ හැකිද? Golden Touch ස්වර්ණමාලි රූපතියයි අපිට වරන් හදන්නේ. ජාතික නෙට්වර්ක් කණ්ඩායම නියෝජනය කළා.
Bela betul. Angkat bola. Dua sekali sebenarnya. 13 ya. Right back. Golden touch. Kumaria. Angkat Kristiani Sai. Jaga Kumaria. Kita kalau tidak mohon. Nadi Badar Royal Red. Jaga Haria. Body nak jaga. Lawan ini. Laksana berhamburan Radwan Samakata. Golden touch. Jadi kalau golden itu, setelah pada kita kamu, tekan nispad adalah badan golden touch. Bangsa mana boleh mengatakan pigmentation yang ada di ekam kamera, ekam kisuba, golden touch bicara baik. Kita pasti nak jaga golden touch, buat nak jaga. Jaga hai kamu terus di kamu tu mohon. Suti, asyik cahaya terus sabah bertemu. Apabila mana orang berhenti naik hati sesuai. Apa itu orang marah dengan kena golden touch lah seperti itu orang kan. Ikut tu mana hati itu. මාලියන්ස් නයිට් එකට ඇවිල්ලා ඉන්නවා මේකලා විජයරත්න මේකලා 90 බෙජ් එකේ යාළුවා අද ඔක්කොමත් එක්ක තමයි මේකලා ඇවිල්ලා ඉන්නේ මේකලා මොකද හිතන්නේ මං හිතන්නේ ඉස්කෝලෙන් අවුට් වුණාට පස්සේ වෙන්න ඕනේ මෙහෙම දවසක් ඔයාලට හම්බ වුණේ නේ ඔව් අපි හම්බෙලාම නෑ අපිට හරි සතුටුයි අපි ආපහු ඉස්කෝලේ ගියා වගේ දැනෙනවා අපිට අපේ මගේ දුවලා දෙන්න සර්ණමාලි ඉතින් ඒගොල්ලොත් හරි සතුටු වෙනවා මේක දැකලා මගේ මහත්තයාත් මේ ෆොටෝස් දැකලා සතුටු වෙනවා ඉතින් හරිම සන්තෝෂයි අපිට මේක සාමයක කාලයකට පස්සේ හම්බෙච්ච යාළුවෝ කාලයකට පස්සේ පන්තියේ තමන්ගේ පුටුවේ එහා පැත්තේ හිටපු යාළුවාව කාලයකට පස්සේ මොන ගහිච්ච ලස්සනම රාත්‍රියක් තමයි මාලියන්ස් නයිට් 2026 මේ ඉන්නේ සර්ණ මාලියට ආඩම්බරයක් වූ ලක් මවටල් සේවය කරන ජාතික අපේ යුද හමුදාවේ සේවය කරන තවත් මම හිතන්නේ සුන්දර තරුණයක් වගේම කිව්වොත් හරි කියන්නකෝ නම මොකක්ද කියලා. අකි මගේ නම ලක්ෂිකා මනෝරි. මම 2010 තමයි ඉස්කෝලෙන් අවුට් වුණේ. දැනට මම ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කරනවා. ඇත්තටම ඉතින් මට ආඩම්බරයක් මේ වගේ මේකට මේ කියන්නේ මේ වගේ අපේ ඉවෙන්ට් එකකට සහභාගී වීම ගැන මේ ගොඩක් පරණ කට්ටිය එකතු වුණා. ඒ කියන්නේ මටත් ලොකු අවස්ථාවක් මේක ගොඩක් වෙලාවට කාර්යබහුලතාවයත් එක්ක එන්න වෙන්නේ නැහැ. මට ඇත්තටම ලොකු ආඩම්බරයක්. කියන්නේ මාව මේකට සම්මත කර ගැනීම ගැනත් මම අක්කිරට බොහොම අත්‍තරම සතුටුයි මොකද සඳ මාලියක් විදිහට රටේ දය වෙනුවෙන් විරෝධාර රණවිරුවක් විදිහට එහෙම නැත්නම් මේ යුද හමුදාවට එකතු වෙලා සර්ණ මාලී නාමය බබලවන්නට හැකියාව ලැබුණා. අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරන සතුටු වෙනවා. එකතු වෙලාටත් දවසේ. ස්තුතියි. මේ ඉන්නේ කාංචනා පිළියන්දර සෙන්ට්‍රල් එකේ ටීචර් කෙනෙක්. ඉතින් සර්ණ මාලිට හරි ආඩම්බරයක්. අද සර්ණ මාලි ගෙට් එකට ආපු ඔයා ගැන මට සතුටුයි පිළියන්දර දෙන නුවරට ආපු ගැන. මොකද හිතන්නේ ආපු එක පාඩු වුණාද? කට්ටිය කාලෙකට පස්සේ හම්බුනේ. ඇත්තටම අවුරුදු 18ක් දැන් හෙට ඉස්කෝලේදී හම්බෙමු කියලා කතා කරපු යාළුවා අද අවුරුදු 18කට පස්සේ හම්බුනේ. ඇත්තටම thank you very much. වගේම ඔයගොල්ලන්ට ගොඩක් පිං මේ අවස්ථාව සලසලා දුන්නාට අපේ බැච් එකේ විතරක් නෙමෙයි බැචස් ගොඩක් අක්කිලා රංගිලා හම්බුණා. ඒ වුණාට ඒ වගේම තව කට්ටිය හොඳ වෘත්තීන් වල ඉන්නවා. හරි සතුටුයි අද දවසේ කියන්නේ. මටත් හරි සතුටුයි අද සර්ණ මාලියක් විදිහට තවත් දරුවන්ගේ ඇස් පාදන්න දරුවන්ට උගන්වන්න ගුරුවරියක් විදිහට සේවය කරන්න ලැබුණේ ගැන සර්ණ මාලිට ආඩම්බරයි. හරිම සතුටුයි අපි ඊළඟ අවුරුද්දේ හම්බෙමු වෙනවා. අනිවාර්යෙන්ම. සර්ණ මාලියන් එක තැනකට ගෙනල්ලා ග්‍රෑන්ඩ් මාලියන්ස් 2026 මේ සංකල්පය හිතට ආපු කෙනා තමයි නදී බණ්ඩාරනායක. මේ ඉන්න සර්ණ මාලිය අපේ හිටපු ස්පෝර්ට්ස් කැප්ටන්. මොකද හිතන්නේ මං හිතන්නේ ඔයාගේ පන්තිවල හිටපු ඔයාගේ නංගිලා අක්කලා ඔක්කොම ටික එක තැනකට ගෙනවට හැකියාව ලැබෙන මං හිතන්නේ ඔයාගේ ජීවිතේ ලැබපු
ලොකුම ජයග්‍රහණයක් කියලා මට හිතෙනවා. ඇත්තටම නාංගි ඉස්කෝලේ යන කාලේ අපි මෙහෙම එකට හිටියට දැන් මේ වගේ ලොකු ඉවෙන්ට් එකක් කරන්න ඇත්තටම හීනකින්වත් හිතුවේ නැහැ. මේ ඩෙවොන් රෙස්ටොරන්ට් එකේදී අපි චූටි කතා බහක් මේක උනේ. එක විනාඩි දෙකක කතා බහක් වෙලා තමයි මම කෙලින්ම නිරෝෂණංගිට කතා කරා. නිරෝෂණංගි ඒකට කැමති වුණා. ඉතින් මේක මේ විදිහට සාර්ථකව ඉවරයක් කරගන්න ලැබුණා කියන්නේ ලොකුම සතුටක්. හැමෝගේම ආදරය ලැබුණා. ඉතින් මේ ගොඩක් සතුටුනා කට්ටිය මට මාරම සතුටුයි. අපි එකතු වෙලා අපේ කමිටු එක එකතුලා මේ වගේ වැඩක් කරන්න පුළුවන් වුණා කියන්නේ ඔයාගේ සපෝට් එකත් ඇතුව ඇත්තටම මාරම සතුටක්. අද සමාජයේ ලොකු තැන්වල උසස් තැන්වල සමාජයේ ඉන්නේ ස්වර්ණමාලී ලැබුණු ආభాෂය නිසා, ඒ ලැබුණු ඩිසිප්ලින් නිසා, ඒ ලැබපු ගුරුහරුකම් නිසා, ඒ ලැබපු පන්නරේ නිසා අද මේ හැමෝගෙම ජීවිතේ ජයගෙන දෙන මුළු හැමෝම අද උසස් තැන්වල ඉන්න. ඉතින් සියලු දේ සාර්ථක වෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා. ස්වර්ණමාලියක් බීම ආඩම්බරයක් කියලා මට හිතෙනවා. ඒ නිසා අපි ලබන අවුරුද්දේ ආයුබෝවන් ගහනවා. Thank you. ස්වර්ණමාලියන් එකම තැනකට ගේන්න මහන්සි වුණු ඒ අදහසට පණ දුන්නු කෙනා තමයි නිරෝෂා ගුරුගේ කියලා කියන්නේ. දියෝදානි ඩ්‍රෙස් ඩිසයින් ආයතනයේ නිරෝෂා තමයි මේ වැඩේ ලස්සනට ප්ලෑන් කරේ. ඉතින් මොකද හිතන්නේ අද බොහොම ලස්සන රැයක් අපි ලස්සනට අවසන් කරනවා. මොකද හිතන්නේ? ඇත්තටම මාර සතුටුයි. මොකද ගොඩක් බාධක මැද තමයි අපි මේක කරේ. මොකද අපිට පහුගිය කාලේ තිබුණු කාලගුණ තත්ත්වයන් සහ ඒ තිබුණු ප්‍රශ්නත් එක්ක අපි හිතුවේ මේක ඇත්තටම සාර්ථක කරගන්න අමාරුයි. මෙච්චර ක්‍රවුඩ් එකක් එන්නේ නැති වෙයි කියලා තමයි අපි හිතුවේ. ඒ වුණාට මාරම සතුටුයි. හිතපු නැති විදිහේ ප්‍රතිචාර තියෙනවා. මේ ප්‍රෝග්‍රෑම් එකේ යන ප්‍රොසෙස් එක දැකලම ගොඩක් අය ප්‍රෝග්‍රෑම් එකේ යන්නත් කලින් අපිට ඇප්‍රීෂিয়েට් කරා. ඇත්තටම හරිම සතුටුයි. අද මාරම සතුටක් තියෙන්නේ. මොකද මේ ඒ ලැබුණු ප්‍රතිචාර ඇත්තටම හිතා ගන්න බැරි තරම් මාරම සතුටුයි. ඉස්කෝලේ අන්තිම දවසේ ආය හම්බ වෙමු කියලා ගිය යාළුවෝ අවුරුදු 25කට පස්සේ එක තැනකට ගෙන ගෝල්ඩන් ක්‍රවුන් එකට ගෙන හැකියාව ලැබුණේ මේ ටීම් එකට. ඒ නිසා මම හිතනවා හරි සතුටු රැයක්, ලස්සන වැලන්ටයින් එකක්, ලස්සන ගෙට් එකක් අපි අවසන් කළා. ඉතින් අද මගේ මේ ලස්සන ඇඳුම මට ඩිසයින් කළේ නිරෝෂා ගුරුගේ දියෝදානියක. හැමදාම මගේ ඉවෙන්ට්ස් වලට ඇඳුම් ලබා දෙන දියෝදානියක. ඉතින් ඔයාගේ මාලියන්ස් කෙනෙක් විදිහට ඔයාගේ ව්‍යාපාරයත් එක්ක අද ලොකු තැනක ඔයා ඉන්න ඕනවර. මොකද ඒ ගැන හිතන්නේ? ඇත්තටම ඒ ගැන නම් ගොඩක්ම සතුටුයි. මාලියන්ස් කෙනෙක් විදිහට මම ගොඩක් ඇචීව් කරා කියලා හිතනවා යම් කිසි දෙයක්. මොකද මගේ බෝන් ටැලන්ට් එකත් එක්කම තමයි මම මේ දේ කරගෙන යන්නේ. මම හිතනවා මම සාර්ථකයි කියලා. ඉතින් විශේෂයෙන්ම මට මේ වෙලාවේ මම අවස්ථාවක් කරගන්නවා අපේ ඇන්ටත් ස්තුතිවන්ත වෙන්න. මොකද මේක කෝඩිනේට් කරන්න අපිට මාර සහයෝගයක් දුන්නා. එයාගේ සපෝට් එකත් එක්ක තමයි මේක මේ විදිහට ඉතාමත්ම සාර්ථක කරගැනීමට අපිට හැකි වුණේ. ඔයාට thank you so much. thank you. එහෙනම් අපි ලබන අවුරුද්දේ තම මාලියන්ස්ලට ජය වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ජය වේවා. Check.
3යි දෙන්නේ. බැලුම් 3යි දෙන්නේ. 1 2 3 තෝරන්න කරායි. Best dancer 2026 අපේ ලස්සන රැය ලස්සන කරනවා අප සතුටුයි. ලස්සනම හිනාව හිමි ස්වර්ණමාලී කුමරිය පූර්විනී ඔබයි ඡායාග්‍රහණය කරන්නේ. එන්න ඡායාග්‍රහණය කරනවා. ලස්සන හිනාව දෙන්න බලන්න. that's right. Thank you ස්වර්ණමාලී. ස්වර්ණමාලී ඉන්න තමයි හැමදේම. කියන්නකො ස්වර්ණමාලීට මොනවද ලැබුණේ කියලා මොකද කරන්නේ කොහේද ඉන්නේ කොයි බැච් එකේද ආසයි දැනගන්න. මම 2023 බැච් එකේ ස්වර්ණමාලී හින්න මගේ ගොඩක් ටැලන්ට්ස් ඉම්ප්‍රූව් වුණා. ඒ වගේම මේ ටැලන්ට් මම ගත්තා මගේ සෝෂල් එකේ. අමිත් ඉන්නවා බලාගෙන ගොඩක් right thank you හරි සතුට බං හිතනවා ඔයාලා ඔක්කොමලා සතුටින් කියලා මේ හැමදේම ඔතන ඇස්ට් කරලා දුන්නේ නිරෝෂණන්ගේ. එතකොට අපේ නගීනාගේ මම හිතන්නේ තවත් ඉන්නවා. ඉතින් ඒ දෙන්නට ගොඩාක් thank you මේ දේ ඇස්ට් කරලා අපි අවුරුදු ගානකින් අතර අවුරුදු 30කටත් ඒවා මේ හැම කෙනාම එකතු වුණේ. ඒ නිසා ඔය දෙන්නට ගොඩාක් thank you වෙනවා. මට අමතක වුණා කියන්න. thank you very much so much. ලබන අවුරුද්දේ නංගි මේ ප්ලෑන් කරන්න ගොඩක් සපෝට් එකක් අපිට ලැබෙනවා. thank you. best costume කාගෙද තරණා 2029 ශ්‍රීමාලී කුලතුංගයි right හරි මොකක්ද ශ්‍රීමාලී කුලතුංග මොකද හිතන්නේ හතර දෙනෙක්ගේ මාස දෙක තුනක වගේ මහන්සියක ලස්සන ප්‍රතිඵලයක් අද අපි දැක්කා. ඇත්තටම ගොඩක් සතුටුයි. සතුටුයි කියන්නේ බලුන් බ්ලාස්ට් එකේ 1 2 3 කවුද අංක 146 50 127 සතුටුයි ඇත්තටම ස්වර්ණමාලියක් ඉගෙන ආරම්භ ගොඩක් කලින් පස්සේ ඉස්කෝලේ යාළුවෝ ටික හම්බුණා අක්කලත් හම්බුණා දැකපුණා නංගිලත් හම්බුණා අන්න ලොකු අක්කා කෙනෙක් මම ඉස්සෙල්ලාම ආවේ ගෙට් එකට මාර හැපි නියමයි අයිලන්ඩ් අවුරුද්දේ ඊටත් වැඩි හොඳට කරන්න එනවා අනිවාර්යෙන් අපි ඊළඟ අවුරුද්ද වුණ ගහනවා මොකද හිතන්නේ හොඳටම කරලා තිබ්බා හොඳටම කරලා තිබ්බා ලස්සනටම කළා තියෙනවා මේක. ඇත්තටම මට සතුටුයි පුංචි තෑග්ගක් හරි දීලා අපේ අයනේ මේ නේද ඒ නිසා අපි එකතු වෙච්ච මේ රෑ පුංචි තෑග්ගක් හරි දීපු එක මගේ ගෞරවය ඔයාට මොකද හිතෙන්නේ අද රෑ best hair දෙන්නම ලස්සන අපුණිය ලස්සනම කොණ්ඩය ඇස්ම වදින් ගන්නනේ ඉස්කෝලේ දෙත් කොණ්ඩේ දිගේද නෑ නෑ පොට්ටම කපලා ඉතින් ඇක්චුලි කොණ්ඩේ වගේ කොහොමද ඩොනේට් කරලා න්යාය ලස්සනයි කොණ්ඩේ ඇස්මක් වදින්න එපා කියලා මම කිව්වා 25කට පස්සේ මේකට ආවේ අද සතුටුයි. යන්නේ යාළුවෝ කී දෙනෙක් හම්බුණාද පන්ති යාළුවෝ කී දෙනෙක් හම්බුණාද මගේ යාළුවෝ වුණා 10ක් විතර. අනිත් පැයක් කලාගෙන අකිනගෙන තමයි. අවුරුදු 25කට පස්සේ හම්බ වෙනකොට කතා කරමු කොච්චර දේවල් තිබ්බද ටිකක් වෙලාව මදි වුණා. එහෙනම් අපි ආයෙ දවසක හම්බ වෙනවා මිනිස්ටර් සහ අපිට මේ ටැග් ගලාසිකර මහේෂා මුන්නගමගේ මහේෂා මට හරි සතුටුයි මේ වගේ සහභාගී වෙන්න මට මේ වගේ කරන්න මනිෂා සල්ලමාලී ඉගෙනගත්තු දක්ෂ කෙනෙක් ඒ වගේම තමයි යා දක්ෂ රූපලාවන්‍ය ශිල්පිනියක් බොහොම ලස්සනින් තමයි සලෝන් එක කරගෙන යනවා ඉතින් කාලෙට පස්සේ යා කොහොම මොනවාට පන්ති යාළුවෝ කී දෙනෙක් හම්බුණා යාළුවෝ නම් සෑහෙන්න ඉන්නවා දැන් තමයි දකින්නේ සතුටුයි Namanya kita berangkat Muhammad J.A. Beauty Care. Last up for the corner. Thank you very much. J.A. Beauty Care. Then ada mungkin kita ni sama ada mungkin kita ayat nak kita last na mula goda. Oya dua bisa, मैं dua orang deh. Dua orang खेलने bisa, mungkin kita ni ada. ඉතින් බොහොම සන්තෝෂයි මට මේ අවස්ථාව ලබා දුන්නට ස්වර්ණමාලී බාලිකා විද්‍යාලයේ මේ සංවිධායක කමිටුවට ඒ වගේම මේ සෑන්ඩ් අපිත් එක්ක නිතරම වැඩ කරන කෙනෙක් මම හරි ආදරේ Golden Touch ජය වේවා
Mr. and Mrs. Universe නුවර අපේ සංවිධායකතුමිය තමයි මේ ඉන්නේ. අධ්‍යක්ෂකතුමිය තමයි මේ. මේ වෙලාවේ අපේ ගුණවර්ධන නංගි සෑහෙන කැපවීමකින් අපිට උදව් කරා. මානව එයාගේ මොරාල් එකකින්ද තමයි අපි මෙච්චර දෙයක් කරගත්තේ. ඇත්තටම ගුණවර්ධන නංගි වෙනුවෙන් පොඩි අපි gift එකක් තියෙනවා. අපේ නිරෝෂා නංගි එන්න කියලා කියනවා. අපේ මේ ජාතික රූපවාහිනිය හොඳම නිවේදිකාවක්. ඉතින් හැමෝම නංගිට හොඳ අත්පොසනාදයක් ලබා දෙන්න. Grand Malians 2026 සඳමාලි බාලිකා විද්‍යාලයේ ආදි සිසුන්ගේ හමුව වැලන්ටයින් නයිට් එක මේ විදිහට සංවිධානය කරලා තිබුණා. ඉතින් හරිම ලස්සන සඳාවක්. අද දවසේ මේ විදිහට අවසන් කරන දේ හැමෝම බොහොම ලස්සනට එකතු වෙච්ච කාලයකට පස්සේ එකතු වෙච්ච යාළුවෝ කාලයකට පස්සේ හම්බෙච්ච ඒ බැඳීම අද දවසේ තව තවත් වැඩි දියුණුවයි. ඉතින් මම හිතන්නේ හරි සතුටු රාත්‍රියක් මේ විදිහට අවසන් වෙනවා. ඉතින් ගෝල්ඩන් ක්‍රවුන් හෝටලේ ඉඳලා අපි ඔබෙන් සමුගන්නවා. ඉතින් අපි මාලියන්ස්ලට ප්‍රාර්ථනා කරනවා 98 වසර කම්පානියත් එක්ක ඉදිරියට යන්න මහනුවර ජනප්‍රිය පාසල අතර ප්‍රමුඛතම පාසල සර්ණමාලියට අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා.